හරි ළමයි අපි කියුවේ කොනෝ බුන්ෂෝනි වා කයිත හිතෝන මජිමේ සාග අරවාරේ තීරු කියන මේ වාක්‍ය. ඒකට ඒකේ අර්ථය වෙන්නේ මේ වාක්‍ය තුලින් අර මේ වාක්‍යයෙන් ලියපු පුද්ගලයාගේ දැන් මේ මජිමේ කියන මේ විශේෂණ පදයේ විවිධාර්ථ දෙනවා. එකක් අර ගොඩක්ම අපි භාවිත කරන්නේ අර සීරියස් පුද්ගලයෝ කියලා කියන්නේ අර දෙයක් කරනකොට වගකීමෙන් අවංකව දේවල් කරන පුද්ගලයන්ට මජිමේනා හිතෝ කියලා අපි කියනවා. මොන හරි දෙයක් කරනකොට අර නිකන් ඕනවට එපාවට ඔහේ කරනවා නෙමෙයි ඒ දෙයට කැපවීමෙන් අවංකව අර අර වගකීමකින් කටයුතු කරන අයට මජිමෙන හිතෝ කියලා කියන. එතකොට ඒ පුද්ගලයාගේ තියෙන අර වගකීමෙන් කටයුතු කරන භාවය පෙන්වනවා කියලා කියන්නේ නේ. අර වරිතී මස් විදහා පානවා. අර වරේ මස් මොන හරි දෙයක් පෙනෙන්න තියෙනවා මේ හැඟ වෙනවා කියන අර්ථය දෙනවා අර වරේ මස් වලනේ. ඊළඟට තියෙන්නේ නාරාබිකයේ මොන්දයි එක. මේකේ තියෙන මේ වාක්‍යයත් අපි කියවමු ළමයි. එතකොට මේකේ තියෙනවා කොනෝ තෙගාමි නිවා කයිත හිතෝන එකම තියෙන්නේ මේකේ තෙගාමි මේ අපේ අලුත් පොතේ පුංෂෝ තියෙන්නේ නේ. වගේ පුංචි පුංචි වෙනස්කම් තමයි තියෙන්නේ ළමයි මේ අලුත් මේ version එකේ හැ. එතකොට රොකුබන් අචින්ත සංයෝරෂී දෙස්කා. うん。お願はい、いし先生。お願いします。うん、私は少し、少し苦味、少し苦味、うん、うん、苦味の、うん、苦味のある、うん。コーヒーが好きです。うん。少し苦味のあるコーヒーが好きですね. මම ටිකක් අර තිත්ත රසය තියෙන කෝපි වලට කැමතියි කියලා කියන්නේ. එතකොට ඔන්න නිගාමි කියලා අර නිගයි කියන විශේෂණ පදය නිගාමි කියලා එලා තිනවා. නිගයි තිත්තයි කියන විශේෂණ පදයනේ. ඒක එතකොට ඊවත් කළා නිගාමි. අතශීවා සුකොෂි නිගාමිනෝ අරු. නිගාමිනෝ අරු. තිත්ත රසයක් තියෙන කියන අර්ථයනේ. නිගාමිනෝ අරු コーヒーが好きですね。何々が好きです。ඊට පස්සේ 7番ජයමහさんよろしいですか？明日、明日の、はい。テスト、うん。テストのことの、行きましたか？හරියට කියාගෙන ඇවිල්ලා අන්තිම ටිකේ වැරදුවා. අෂ්තා ඊට පස්සේ එන්නේ නෝනිපාතය. අෂ්තා කියන්නේ නාම පදයක්නේ. අපි දන්න නාම පදයකට පස්සේ නෝනිපාතය තමයි දාන්න ඕනේ. එතකොට අපි මේ නෝ අරගෙන මෙතෙන්ට දානවා තුන. අෂ්තනෝ නෝනිපාතය ආවහම ඊළඟට එන්නේ නාම පදයක්. අපි දන්න නාම පද දෙකක් テスト。අතරට නෝ එනවා. එතකොට තෙස්තෝ. අෂ්තනෝ තෙස්තෝ. ඊට පස්සේ තෙස්තෝ කියන්නේ නාම පදයක් නිසා ඊළඟට のこ නෝනිපාතේ と නෝ කොතෝ නේ. නෝ කොතෝ. කොතෝ のこ වලදී と නාම を聞きました。ඕ නේ ඕ කික්කි うん、මස්තකා චුට්ටක් මෙතන ආයෙ මෙතනට නෝනිපාතී දැමුණා ඉස්සලා වැරදිලානේ. එතකොට අෂ්තනෝ තෙස්තොනෝ කොතෝ ඕ කික්කි මස්තකා හෙට තියෙන විභාගය ගැන ඔයාට අහන්න ලැබුණාද? ඔයා දන්නවද කියලා අහන්නේ නේ. හෙට තියෙන විභාගය ගැන දන්නවද? මොන හරි තොරතුරක් ලැබුණාද කියලා අහනකොට අපි කික්කි මස්තකා කියලා කියනවා. කික්කි මස් කියන්නේ අහනවා කියන එකනේ. හැබැයි මේ අර මොන හරි තොරතුරක් ලැබුණාද ඒ ගැන දන්නවද කියලා අහනකොටත් අපි කිකි මස්තකා කියලා අහනවා ළමයි මොකක් හරි තොරතුරක් දන්නවද කියලා අහනකොටනේ හිට තියෙන ටෙස්ට් එක ගැන දන්නවද කියලා අහන්නේ නේ හරි නේද ළමයි මේ නරබිකායේ මොන්දයි වල ගොඩක්ම බලපාන්නේ මේ නිපාත දැනුම නිපාත හරියට යොදන එක තේරෙනවා නම් පොඩ්ඩක්වත් අමාරු නෑ ඒ දැනුම පාවිච්චි කරලා අර අර්ථය දන්නේ නැතත් යන්තම් කරගන්න පුළුවන් ළමයි හරි හරි නේද එහෙනම් අපි අදට මෙතනින් ග්‍රැමර් නවත්තලා ඊළඟට අපි කොතබා කරමු ළමයි
හරි ළමයි ස්ක්‍රීන් එක පේනවා නේද? Present. හරි. එතකොට අපි කලින් කවර් කරපු යුනිට් එකේ ප්‍රශ්න තියෙනවානේ. ඒ කියන්නේ අපි පළවෙනි එක ඉවර කරානේ. කොතබවල පළවෙනි යුනිට් එක ඉවර කරා. එතකොට දයි ඉෂුව ඉවරයිනේ. ඒකට අදාළ පොදුවේ ඒ ටික ඔක්කොම කවර් වෙන ප්‍රශ්න තමයි මේකේ තියෙන. අපි මුලින්ම ඒක කරලා ඉමු තමයි. ඒක කරලා ඉතුරු ටිකට යමු. මේකේ එතකොට මම කියවන්නම් ඔයගොල්ලෝ උත්තරේ මට කියන්න. හරි. එතකොට ඔන්න සුයිහාංකිගා නකත්තා නොදේ නබේදේ ගොහන්වෝ සුයිහාංකිගා නකත්තා නොදේ නබේදේ ගොහන්වෝ මොකද්ද ළමයි? ගොහන්වෝ අපි මොනවාද කරන්නේ? Taita. තයිතානේ Taita. තකිමස්. තයිතා. ගොහන්වෝ තකිමස්. බත් අපි කරන්නේ බත් උයනවා කියන එකට කියන්නේ ගොහන්වෝ තකිමස් කියලා. එතකොට ඒකේ තකේ එක වෙන්නේ තයිතා. ගොහන්වෝ තයිතා. ඊට පස්සේ කොනෝ ඉනුවා කන්දරි හොන්යරරා ශිනයි කරා සවත්තෙමෝ දයිජෝබුයෝ මේ බල්ලා කන්දරි කමු කියලා කියන හපනවා හැපීම තඩි කියන්නේ අපි මොන හරි දේවල් කිහිපයක් එකට පෙළ ගස්සනකොට තඩි වලින් කියනවනේ. එතකොට හැපීම හොන්යරරා කරන්නේ නැති නිසා ඇල්ලුවට ප්‍රශ්නයක් නැහැ. ඇල්ලුවටත් කමක් නැහැ කියලා කියනවා. මොකද්ද ළමයි? හපන එක සහ මෙතන තියෙන ඒ වලින් බල්ලෙක් කරන්නේ මොනවාද? Poetari. හොයතරිනේ බුරනවා කියන එක. එතකොට මේ බල්ලා හපන්නේ සහ බුරන්නේ නැති නිසා අල්ලුවට කමක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඊළඟට දෙකකෙරු මයේනි කුත්සුවෝ කිරේනි හොයරරා මෂෝ. දෙකකෙරු මයේනි කුත්සුවෝ කිරේනි හොයරරා මෂෝ. අපි පිටත් වෙන්න කලින් සපත්තු ලස්සනට කරමු කියලා කියනවා. මොකද්ද කරන්න ඕනේ ළමයි සපත්තු? Madine. මදි. මොකද්ද ඒකට කියන්නේ ජපන් භාෂාවේ? Nigaki. මිගකිමස් නේ. මදිනවට කියන්නේ මිගකිමස්. අර දත් මදිනවා වගේම තමයි. සපත්තුව හොඳට මදිනවට මිගකිමස් කියලා කියනවානේ. ඊට පස්සේ කොදොමොනි අමාරි තක්සන්නෝ ඔකනේ ඕ හොයරරා ඉකෙමසෙන්. කොදොමොනි අමාරි තක්සන්නෝ ඔකනේ ඕ හොයරරා ඉකෙමසෙන්. ළමයින්ට හුඟක් මුදල් හිස්තැනක් නොකළ යුතුයි කියලා කියනවා. මොකද්ද ළමයි? Ataitewa. අතයතේවානේ අතයරු දෙනවා කියන අර්ථය. ඔව්. ළමයින්ට වැඩිය මුදල් නොදිය යුතුයි කියන අර්ථයනේ. අතයතේවා ඉකෙමසෙන් නොදිය යුතුයි. වැඩිය නොදිය යුතුයි. එතකොට ගොබන් හහවා වතසිගා නකුතෝ යසාශිකු අතමාවෝ හොයරරා කුරෙමස්තා. මොකද්ද ළමයි? අම්මා මම අඬනකොට කරුණාවෙන් ඔළුව හිස්තැනක් කළා කියලා කියන්නේ. මට යමක් කරාට කුරෙමස් මොකද්ද? Butte kuramasta. බුත්තේ Butte kuramasta. බුත්තේ කොසුරු කියන්නේ හූරනවා. ළමයි අම්මා අර අඬනකොට එහෙමද කරේ? පිළිතුර මොකද්ද? නන්දෙත්තේ ඔළුව නදෙත් ආදරෙන් ඔළුව අත ගන්නවට කියන්නේ නදේමස්. එතකොට නදේතේ කුරේමස්තා වෙන්නේ ළමයි. හරි. ඊට පස්සේ රොකුබන් යසයියෝ කොමකකු හොයරාරා කරා යොකු ඉතමේ මෂෝ. යසයියෝ කොමකකු
එළවලු කුඩාවට හිස්තැනක් කරලා යොකු ඉතාමේ මාෂෝ හොඳට තෙල් දාමු කියලා කියන්නේ. මොනවාද කරන්නේ ළමයි? යොකු කුඩාවට Kisande. කිසන්දේ කරානේ යොකු යසයියෝ කොමාකකු කිසන්දේ කරා යොකු ඉතාමේ මාෂෝ කුඩාවට කපලා තෙල් දාමු. ඊට පස්සේ නනබං කොනෝ හෙයාවා මිනාමිනි ඕකී මදෝගා අරුනොදේ තොත්තෙමෝ හොයරාරා දෙස් හොයරාරා මොකද්ද ළමයි එන්නේ? Iyattari gai. He. හියතරිගා ඊනේ මේක මේ කාමරය මේ දකුණු පැත්තට මේ විශාල විශාල දකුණු නෙමෙයි සමාවෙන්න නැගෙනහිර මිනාමි නැගෙනහිරනේ මේ නැගෙනහිරට විශාල ජනේලයක් තියෙන නිසා මේ මොකද්ද හිරු එළිය හොඳින් වැටෙනවා කියන එකනේ හොඳින් හිරු එළිය වැටෙනවා කියන අර්ථය. හරි ඊට පස්සේ හචිබං යසෙතයි නොදේ හොයරරාගා තකයි මොනෝවා තබෙනයි යෝනි ශිතේ ඉමස්. Kettu අවශ්‍ය නිසා කරෝරි. කරෝරිගා තකයි මොනෝවා තබෙනයිනේ කැලරි වැඩි ආහාර ගන්නෙ නැහැ. ගන්නෙ නැති නොගෙන ඉන්න වග බලා ගන්නවා. අනිනනි යෝනිසිමස් එහෙම කරන්න පරිස්සම් වෙනවා වග බලා ගන්නවා කියන අර්ථය දෙනානේ. ඊට පස්සේ ළමයි කිව්බම් ඒ කියනවා නබේගා හොයරාරයෝ ඊට පස්සේ බී කියනවා වා තයිහෙන් වසුරෙතා මොකද්ද ළමයි එන්නේ? Kogeteru. කොගෙතේරු යෝනේ නබේ අන්න ඇතිලිය කර වෙනවා කියලා කියනවා. ඒක තියලා අර අමතක වෙලා. එතකොට අරයා කියනවා තයිහෙන් වසුරෙතා මේ ඒක අමතක වුණා කියනවානේ. තයිහෙන් මොකක් හරි කරදරයකටපත් වුණාම තයිහෙන් කියලා කියනවානේ. ඊට පස්සේ ජූබං හොයරාරානි සුරේෂි හොකොරිගා තමත්තේ ඉරුතෝ කිකෙන් දෙස් හොයරාරානි හොකොරිගා තමත්තේ ඉරුතෝ කිකෙන් දෙස් හොකොරිගා තමත්තේ ඉරුතෝ කිකෙන් දෙස් කියලා කියන්නේ දුහුවිලි බැඳුන එක අනතුරුදායකයිනේ. එතකොට කොන්සෙන්තෝනේ කොන්සෙන්තෝ අර මේ ස්විච් එකේ දුහුවිලි බැඳෙන එක අවදානම් කියලා කියන්නේ ළමයි ඒක අනතුරුදායකයි. ඊට පස්සේ මේ ටික කියවමු දෙකේනා එක්කෙනා මේකට ගැලපෙන එක කියවන්න ළමයි. මම කියවන්නම් දෙක අතේන. මොනෝ උේතෝ shita අරුයිවා ඔමොතෙතෝ උරාෝ හෙන්තයිනි සුරු. මොකද්ද ළමයි එන්නේ? අර්ථය මොකද්ද? මේකේ අර්ථය දැන් ඔය කියන එකේ අර්ථයට ගැලපෙන වචනේ තෝරන්න තියෙන්නේ. දේවල් උඩ යට හෝ එහෙම නැත්නම් ඉදිරිපස හෝ පිටුපස මාරු කරනවා. හෙන්තයිනි සුරු කියන අර්ථය. මොකද්ද එන්නේ? සොරෝයරු කියන්නේ එක ළඟ පිළිවෙලට තියෙනවා කියන අර්ථය. අර සපත්තු සෙරප්පු ගැලෙව්වහම අර විසිරෙන්නේ නැතුව පිළිවෙලට තියෙන එකට තමයි සොරෝයරු කියලා කියන්නේ. මසෙරු කියන්නේ කලවම් කරනවා, කොසුරු කියන්නේ හූරනවා. Hikkuri කියන අනිත් පැත්ත හරින්නේ. හික්කුරි කයසු නේ හික්කුරි කයසු අනිත් පැත්ත හරවෙනවා. ඒක තමයි තේරුම මේ අර්ථය බලන්න දේවල් මොනෝ නහරි දෙයක් උඩ යට එහෙම නැත්නම් ඉදිරිපස පිටුපස අනිත් අර මාරු කරනවා කියන අර්ථයෙන් තයිනි සුරු කියන එක. කියන්නේ හික්කුරි කයසු මාරු කරනවා කියන අර්ථයනේ උඩ යට මාරු කරනවා කියන අර්ථයනේ. පැහැදිලි නේද ළමයි? ඔව් සර්. හරි. සුවි. ඊළඟට ඔමෝසාවෝ ශිරාබෙරු දෝගු. ඔමෝසාවෝ ශිරාබෙරු දෝගු. ඒ කියන්නේ බර මනින උපකරණය.
මොකද්ද හකරි. ළමයි? හකරි හකරි. නේ. තරාදිය. ඊට පස්සේ තියෙනවා හීනෝ අතේතේ කවකසු. හීනි අතේතේ කවකසු. ඒ කියන්නේ මේ හිරු එළියට අල්ලලා මේ වේලෙනවා කියන එක. මොකද්ද ළමයි? හොසු හොසු නේ. හොසු. අර රෙදි වේලෙන්න අර වැලේ දානවට අපි හොසු කියලා කියනවා. ඒ කියන්නේ මේ අර හිරු එළිය වදින්න දානවා කියන එකනේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා දැන් මේ සුරුසු කියන්නේත් එල්ලෙනවා කියන අර්ථය. රෙදි එල්ලෙනවා. හැබැයි මේක අර මේ වේලෙන්න එල්ලෙනවා නෙමෙයි අර හැඟවල එල්ලලා මේක හොසු කියන එක වනනවා. එතකොට සුරුසු කියන්නේ අර මේ එකක හැඟ එකක එල්ලෙනවා කියන අර්ථයනේ. ඊට පස්සේ තියෙනවා බලන්න අකචඤ්ඤා චීසයි මොනෝ උදේනි දකු. අකචඤ්ඤා චීසයි මොනෝ උදේනි දකු. මොකද්ද ළමයි? දක්කොසුරු. නේ මේ කුඩා ළමෙක්ව හෝ කුඩා දේවල් මේ උදේ කියලා කියන්නේ අත් වලින් අත්වල අර මොකද කියන්නේ ආම් එක කියලා කියන්නේ ඒ කොටසට තමයි උදේ කියලා කියන්නේ. දැන් තේ කියලා කියන්නේ අපේ මේ අර අතේ ඇඟිලි ටික තියෙන මේ මොකද මැණික් කටුවෙන් පහළ කොටසට තමයි ජපන් ජාතිකයෝ තේ කියන එක භාවිත කරන්නේ. එතනින් උඩ මේ අර උරහිස වෙනකන් කොටසට කියන්නේ උදේ කියලා නේ. උදේ ආම් එක කියලා කියන්නේ. එතකොට ඒකෙන් මේ දකු කියලා කියන්නේ අර මොකද්ද බදා ගන්නවා වගේ අර්ථයක් තියෙන දක්කොෂිමස් දකු. එතකොට ඒකට කියන්නේ දක්කොසුරු කියලානේ. ඊළඟට තක්සන්නෝ නෙශ්ෂිතා අබුරණෝ නකානි ඉරෙතේ රියෝරි සුරු හෝහෝ. මොකද්ද ළමයි? අගේරු නේ. ගොඩක් රත් වෙච්ච මේ තෙල් වලට දාලා කෑම හදන ක්‍රමයක් කියන්නේ අගේරු. දැන් යුදෙරු කියන්නේ මොකද්ද? යුදෙරු කියන්නේ වතුරේ තම්බනවට. අපි අල තම්බන්නේ. අල කඩල එහෙම තම්බනකට වතුරේ දාලා තම්බලා මේ අර වතුර ඉවත් කරන්නේ. ඒකට තමයි යුදෙරු කියන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟට තියෙනවා අපේ පොතේ තියෙන එකයි මේකේ තියෙන ඒවායි ටිකක් වෙනස් ළමයි. හැබැයි අර මට පොතේ තියෙන ටිකත් කරන්න ඕනේ. ඒකේ තියෙනවා විභාගෙට එන ස්ටයිල් එකට. මේකේ ස්ටයිල් එක නැහැ නේද? හරි. අපි බලමු පොතේ තියෙන්නේ අර වචනේ අර්ථයට ගැලපෙන වාක්‍ය තෝරන්න ඒ ස්ටයිල් එකේ ප්‍රශ්නක් තියෙනවා. ඒ ටික ගොඩක්ම කරන්න ඕනේ. ඒ විදිහට විභාගෙට එනවා. එතකොට මේකත් අපි බලමු. මේ ටිකේ නම් තියෙන අර දීපු ප්‍රශ්නම ආයි දාලා අර වෙනම අපි කරපු ප්‍රශ්න ඔක්කොම එකට කලවම් වෙලා තියෙනවානේ. එතකොට මෙතන සුයිදෝනෝ ජගුචියෝ මොකද ළමයි? ජගුචියෝ හිනෙරු කියන එකට සමානාර්ථය මොකද්ද? මවසු. මවසු නේ. මෙතන සමානාර්ථය තෝරන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා සෝජිනෝ තමේනි ඉසුවෝ දොකෙරු. පිරිසිදු කරන්න මේ පුටුව පැත්තකට කරනවාට මොකද්ද කියන්නේ ළමයි? කතත්සුකෙරු කියන්නේ අස් කරනවා, අස්පස් කරනවා. අර පැත්තකට කරනවා කියන්නේ දොකෙරු. ඒ කියන්නේ ඉදෝසුරුනේ චුට්ටක් එහාට කරනවා. ඉදෝසුරු කියන අර්ථය ළමයි. දොකෙරු ඉදෝසුරු එකම අර්ථය. දැන් ඉදෝෂිමස් කියලා කියනවා අර චලනය කරනවා කියන අර්ථයක් දෙනවා. ඒත් අර පොඩක් එහාට කරනවට ඉදෝෂිමස් කියලා කියනවා. හරි. ඊට පස්සේ තියෙනවා රාමෙන්නි කොෂෝ හුරු. රාමෙන් එකට ගම්මිරිස් ටිකක් ඉහිනවා. ඒකට පාවිච්චි කරන්න පුළුවන් තව වචනයක් මොකක්ද? හයි අචින්තසා. එන්ජේ ඔය ප්‍රශ්නෙම මේ පොතේ තියෙන ඒනට ඉදෝසුරු කියලා මේ නෑනේ පොතේ. එහෙමද? ඔව් ඒකේ තියෙන උගොකසු සොරොයරු ඔක්කු තතමු. උගොකසු. පොතේ තියෙන උත්තර වලින් එන්නේ උගොකසු. ඉදෝසුරු කියන එකත් උගොකසු කියන අර්ථය. උගොකසු කියලා කියන්නේ එහා මෙහා කරන චලනය කරනවා කියන අර්ථය. ඉදෝසුරු කියන එකෙත් ඒ අර්ථයමයි තියෙන්නේ. හරි? අලුත් වචනේ පාඩම් කරන්න ළමයි. මේ අලුත් පොත නැති අයත් ඒක තියාගන්න. ඒ කියන්නේ මේ දැන් සිලබස් අලුත් වෙනකොට ඒ වෙනස්කම් අනුවනේ වෙනස් වෙලා අලුත් එක එන්නේ. ඒ නිසා පුළුවන් තරම් අලුත් එකේ තියෙන ඒවා පාඩම් කරගන්න එක හොඳයි. උගොකසු.
විදෝසුරු උගෝකසු එකම අර්ථය. චලනය කරනවා, එහා මෙහා කරනවා කියන අර්ථය. එහාට කරනවා කියන අර්ථයනේ. දොකෙරු කියන එකත් ඒ අර්ථයමයි දෙන්නේ. එතකොට රාමෙන්නි කොෂෝ ෆුරු. රාමෙන් එකට ගමිරිස් ඉහිනවා. මොකද්ද ළමයි තව පාවිච්චි කරන්න පුළුවන් වචනයක්? මසෙරු ආ මසෙරු මසෙරු කියන්නේ කලවම් කරනවා. කකෙරු කකෙරු නේ. කොෂෝ කකෙරු ෂියෝ කකෙරු කියලාත් කියනවා. ඊට පස්සේ ජු කියුබන් ඌරුනෝ සේතාගා චිජින්දා. වූල් ස්වේටර් එකනේ. වූල් ස්වේටර් එක චිජින්දා කියලා කියන්නේ අර පොඩි වෙනවා කියන එක. අර අර පොඩි වෙනවා කියන්නේ අර මේ හේදුවාම අර ඒක ප්‍රමාණය හැකිලෙනවා කියන අර්ථය ළම. ඒතකොට ඒකට ගැලපෙන්නේ මොකද්ද ළම? චීසකු නත්තා කියන එකනේ. චීසකු නත්තා. පැහැදිලිද ළමයි? හැකිලෙනවා කියන අර්ථයනේ දෙන්නේ. හැකිලි වුණාම ඒක මේ කුඩා වෙනවනේ, ප්‍රමාණය කුඩා වෙනවා. ඒක නිසා එතන චිජින්දා ගැන හැකිලි වුණා. එතන මෙතන තියෙන වලින් ගැලපෙන්නේ චීසකු නත්තා කියන එක. අනිත් ඒවා බලන්නකො ගැලපෙන්නේ නැහැ. නොබිතා කියන්නේ දික් වෙනවා කියන එක. නොබිමස් දික් වෙනවා. එතකොට පුරුකු නත්තා කියන්නේ පරණ වෙනවා. යොකු කවයිතා කියන්නේ හොඳින් වේලෙනවා. මේ අර්ථ එකක්වත් ගැලපෙන්නේ නැහැ. මෙතන තියෙන එකෙන් මේකට සමාන වෙන්නේ පොඩ්ඩක් හරි චීසකු නත්තා කියන එකනේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා ළමයි තොනාරිනෝ ඉනුවා යොකු හොයරු. තොනාරිනෝ ඉනු ඒ කියන්නේ අර ළඟ අසල්වැසි ගෙදර නැත්නම් අසල්වැසි බල්ලා යොකු හොයරු නිතරම බුරනවා කියලා කියන්නේ. එතකොට මොකද්ද ළමයි ඒකට ගැලපෙන වචනේ? බුරනවා. එහෙම නැත්නම් සතෙක් කෑ ගහනවට අපි තව පාවිච්චි කරන වචනයක් තියෙනවා. අපි මං හිතන්නේ ලංකාවෙත් අපි එහෙම කියනවා. බල්ලා අඬනවා කියලාත් කියනනේ අර බල්ලාගේ වැඩේ අඬන එක. එහෙම කියලාත් කියනනේ නකු කියන එකත් පාවිච්චි කරනවානේ. බුරනවා සහ එතකොට බුරනවා. ඒකට මේ සමානාර්ථයක් දෙනවා මේ නකු කියන එකෙත්. සතෙක් නකු කියලා කියනවා අර ඒගොල්ලෝ කෑ ගහනකොට. පැහැදිලි නේද ළමයි? හයි සෙන්සේ. සෙන්සේ අර මේ යොකු කියන එකේ තේරුම නිතරම කියන එකද හොඳට කියන එකද සෙන්සේ? ඒ හැම අර්ථයක්ම තියෙනවා. නිතරම කියන අර්ථයක් දෙනවා. හොඳට කියන අර්ථයක් දෙනවා. එතකොට මෙතනදී බලන්න හොඳට බුරනවා කියන එක ගැලපෙන්නේ නැහැ නේද? තොනාරිනෝ ඉනුවා හොඳට බුරනවා. ඒක මෙතනට ගැලපෙන්නේ අර නිතරම බුරනවා. යොකු කියන එකේ නිතරම යමක් කරනවා කියන අර්ථයක් දෙනවා. හොඳට කියන අර්ථයක් දෙනවා. හරි සෙන්සේ. හරි. අර ටිකක් තියෙනවානේ. මේකෙත් තියෙනවා. පොඩ්ඩක් පස්සට ගිහිල්ලා අර පිළිවෙල මාරු කරලා තියෙන්නේ. මෙන්න මේ ස්ටයිල් එකට ප්‍රශ්න අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ මේ උඩින් දීලා තියෙන මේ වචනයේ අර්ථය පිළිඹු වෙන වාක්‍ය තෝරන්න තියෙන්නේ. මේ අර්ථය මේ ඒ කියන්නේ මේකේ අර්ථය අර ඒක ඒ අර්ථය දෙන විදිහට හදලා තියෙන වාක්‍ය තෝරන්න තියෙන්නේ ළමයි. හරි. එතකොට ඒකේ ශිකු කියන්නේ මොකද්ද ළමයි ශිකු කියන්නේ? ශිකිමස් ශිකු රැලි රැලි නෙමෙයි රැලි ශිවා ශිකු කියන්නේ අතුරනවා. අපි කිව්ව අතුරනවා කාපට් එකක් අතුරනවා. එහෙම නැත්නම් ෆුතෝන් එකක් අතුරනවට අපි ශිකු කියලා කිව්වනේ. ශිකු කියන්නේ අතුරනවා කියන තේරුම දෙන්න. එතකොට බල්ලා මට කියන්න ළමයි අතුරනවා කියන තේරුම දෙන මෙතන තියෙන වාක්‍ය මොකක්ද? මොකක් හරි දෙයක් අර පොළවට අතුරනවට අපි ශිකිමස් කියලා කියනවා ශිකු. 私は畳の上に布団のශීතේ නෙමස් නේ. ශීතේ ශිකිමස් වල 敷いて寝ます。නෙමස්. ඒක තමයි වඩාත් ගැලපෙන්නේ. වතශිවා තතාමි නොවේනි පුතොන් ඕ ශීතේ නෙමස්. මම තතාමි එක උඩින් ෆුතෝන් එක අතුරලා නිදා ගන්නවා.
අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ මේ බලන්න. සරාවෝ ශීත කියලා කියන්නේ නැහැ. සරා කියන්නේ පිඟන්. පිඟන් අතුරනවා කියලා කියන්නේ නැහැ ළම. අර පොළවට මොන හරි දෙයක් අතුරනවට තමයි අපි ශිකිමස් කියලා කියන්නේ. සරාවෝ නරබෙමස් කියලා කියන්නේ නේ. පිඟන් වගේ දේවල් අපි පිළිවෙලට තියනවාට නරබෙමස් කියලා කියනවා. ඊට පස්සේ ඊළඟ එකේ තියෙන්නේ සෝෆාගා ශීත කියලා. සෝෆා එකක් අතුරන්නේ නැහැ. ඒකත් ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා ජගුචියෝ ශීතේ. ජගුචි කියලා කියන්නේ කරාමය. කරාමය අතුරනවා කියන එක ගැලපෙන්නේත් නැහැනේ. කරාමය මොකද කරන්නේ ළමයි? හිනේරුනේ. එතකොට හිනෙත්තේ වෙන්න ඕනේ. කරාමය කරකවනවා කියන එකනේ. එතකොට ඒකක්වත් ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ මෙන්න මේ හතරවෙනි එක. ඒතර අපි මේකේ හොඳට අර්ථය දන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේ ප්‍රශ්නේ හොඳින් කරන්න පුළුවන් කරලා ලකුණු ටික ගන්න පුළුවන්. නිසා වචන වල අර්ථයත් හොඳට පාඩම් කරගන්න. ඊට පස්සේ ඔන්න තියෙනවා ඊළඟ වචනේ බරන්සු. බරන්සු කියලා කියන්නේ මොකද්ද ළමයි? සමබරතාවය කියන එකනේ. බරන්සු සමබරතාව. එතකොට මේකෙත් ගැලපෙන වාක්‍ය මොකද්ද කියලා මට කියන්න බලන්න. එයෝනෝ බරන්සුවෝ සංගායතේ හ්ම්. එයෝන බරන්සුව කංගායතේ ශොකුජියෝ තොරිමාෂෝ. ඒක තමයි ගැලපෙන්නේ නේ. එයෝන බරන්සුව කංගායතේ ශොකුජියෝ තොරිමාෂෝ. ඒ කියන්නේ ආහාරවල නැත්නම් පෝෂණ සමබරතාවය ගැන හිතලා ආහාර ගමු කියන එකනේ. පෝෂණ සමබරතාවය ගැන හිතලා ඉගෙන කල්පනා කරලා ආහාර ගමු කියන එක. ඒක තමයි ගැලපෙන්නේ. හැමතිස්සෙම එයෝන බරන්සු. මේ දෙක එකට එන සෙට් එකක්. ගොඩක්ම මේ එයෝන බරන්සු කියන එකත් එක්ක තමයි යෙදෙන්නේ. එයෝ කියන වචනේත් එක්ක යෙදෙනවා මේ බරන්සු කියන එක. එතකොට අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ නේද? බලන්න. බරන්සුගා කීතේයිරු කියලා කියන්නේ නැහැ ළමයි. එයා කොංගා කීතේයිරු එහෙම කියනවනේ. AC එක වැඩ කරනවා. AC එක හොඳින් වැඩ කරනවා කියන එකට එයා කොංගා කීතේයිරු කීතේයිතේ කියලා කියනවා. හැබැයි මේ බරන්සුගා කීතේයිතේ කියලා කියන්නේ නැහැ නේ. ඒක ගැලපෙන්නේ නැහැ. එතනට එන්න ඕනේ හරිනම් එයා කොන් කියන වචනේ. එයා කොංගා කීතේයිතේ සුසුෂී දෙස් නේ. ඒක ගැලපෙනවා. ඊට පස්සේ යසයිනෝ බරන්සුව හකරිදේ හකරිමාෂෝ. ඒක ගැලපෙන්නේත් නැහැනේ. එලවලු වල බැලන්ස් එක කියලා කියන්නේ නැහැ අපි. යසයිනෝ නම් එන්න ඕනේ නම් මොකද? ඔමෝසා වගේනේ. බර. එලවලු වල බර නම් ඔමෝසා වෙන්න ඕනේ. යසයිනෝ ඔමෝසා. එතකොට ඊළඟ එකේ තියෙනවා බරන්සුනෝ තකයි ශොකුහිම් බකරි තබෙතිරුතෝ පුතොරිමාසිය. බරන්සුනෝ තකයි ශොකුහින් නෙමෙයි කරෝරිනෝ තකයිනේ. කරෝරිනෝ තකයි ශොකුහින්. එතකොට ඒකේ නිවැරදි එක වෙන්නේ අංක 3. ඊට පස්සේ ඊළඟ එක බලන්න ළමයි. හොසොන්. හොසොන් කියන්නේ මොකද? තේරුම මොන හරි දෙයක් ගබඩා කරනවා කියන අර්ථය. හොසොන් ශිමස්. එතකොට ඒකේ අර්ථය දෙන වාක්‍ය තෝරලා කියන්න ළමයි මට. සුයෝනෝ ජිකිවා තබෙමොනෝගා උසරි අසයිනෝදේ රේසෝකෝදේ හොසොන් ශිමාෂෝ නේ. ඒක තමයි නිවැරදි එක. සුයු කියලා කියන්නේ වැස්ස කාලේ. අර දිගටම වහින කාලේ. දිගටම වහින කාලෙට සුයු කියලා කියනවා. එතකොට සුයුනෝ ජිකිවා ඒ වැසි කාලෙට ආහාර මේ නරක් වෙන්න ඉඩකඩ වැඩි. නරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. නරක් වෙන්න පහසුයි. ඒක නිසා රේසෝකොදේ හොසොන් ශිමාෂෝ. ඒක නිසා ශීතකරණ එක ගබඩා කරමු කියලා කියන්නේ. එතකොට ඒක තමයි වඩාත් ගැලපෙන්නේ. අනිත් ඒවා බලන්න ගැලපෙන්නේ නැහැ. අනිත් ඒවල සෙන්තකු මොනෝ තක්සන් හොසොන් සුරු කියන්නේ නැහැනේ. සෙන්තකු මොනෝ කියලා කියන්නේ රෙදි. එතකොට හොසොන් සුරු කියන්නේ ගබඩා කරනවා නෙමෙයි. මෙතන එන්නේ තමාරුතෝ. තමාරුතෝ. රෙදි හොදන රෙදි ගොඩාක් එකතු වුණාම ගොඩ ගැහුණාම හොසු නොගා තයියෙන් දෙස් අර වනන්න අමාරුයි. අර ගොඩායිනේ වනන්න ඉඩකඩ නැති වෙනවානේ. ඒක තමයි එතන කියන්නේ. එතන තමාරුතෝ වෙන්න ඕනේ. හොසොන් සුරුතෝ කියන එක ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ ළමයි පෙත්තෝ හොසොන් සුරු නරා මයිනිචි සම්පෝනි සුරේතේ ඉකිමාෂෝ. පෙත්තෝ හොසොන් සුරු සතෙක්ව ගබඩා කරනවා කියන අර්ථය ගැලපෙන්නේ නැහැ. මේ හොසොන් කියන එකේ ගබඩා කරනවා වගේම සේව් කරනවා මොකක් හරි අපි දැන් මේ කම්පියුටර් එකක ෆයිල් එකක් සේව් කරනවටත් හොසොන් ශිමස් කියලා කියන්නේ ළමයි. කියන්නේ ෆයිල් එක අර සේව් කරලා තියා ගන්නවා එකක් ගබඩා කරනවා කියන අර්ථයෙන්ද තැම්පත් කර ගන්නවා වගේ අර්ථයක් තියෙනවා. හරි. හොසොන්සුරු. එතකොට මෙතන පෙත්තෝ හොසොන්සුරු කියන එක ගැලපෙන්නේ නැහැ. පෙත්තෝ කවුනරානේ.
සුරතල් සතෙක් ඇති කරනවා නම් කියලා එන්න ඕනේ කවුනර. ඊට පස්සේ ඊළඟට තියෙනවා දෙන්ෂි රෙන්ජිද නොකොරි මොනෝ හොසොන් ශිතේ තබෙමාෂෝ. දෙන්ෂි රෙන්ජි කියලා කියන්නේ මේ මොකද්ද හීටර් එක නෙමෙයි මොකද ඒකට කියන්නේ අපි මේ අර රත් කිරීමේ උඳුන අර දේවල් රත් කරන්න පාවිච්චි කරන එකනේ අපි දෙන්ෂි රෙන්ජි කියලා කියන්නේ. එතකොට ඒකේ නොකොරි මොනෝ කියන්නේ ඉතුරු වෙච්ච දේවල්. ඒවා හොසොන් ශිතේ නෙමෙයිනේ එන්න ඕනේ අත තමෙතේ. අපි දෙන්ෂි රෙන්ජි එකෙන් ඉතුරු දේවල් රත් කරලා කමු කියන එක. ගබඩා කරන්නේ නැහැ දෙන්ෂි රෙන්ජි එකේනේ. පැහැදිලි නේද ළමයි? අර වචනේ අර්ථය හොඳට දන්නවනම් මේක තෝරන්න හරිම ලේසියි. හොඳට මේ වචනේ අර්ථය අපේ ඔළුවේ තියෙන්න ඕන. ඊළඟට තියෙනවා යෝගොසු. යෝගොසු කියන්නේ කිලිටි කරනවා කියන අර්ථයනේ. එතකොට ඒකට ගැලපෙන වාක්‍යයක් තෝරලා කියන්න ළමයි මට. යෝජිනෙන් එක නේද එකද ජූනෙන් ඉජෝමෝ සුකත්තේ ඉරුකරා තොතෙමු යොගොස්තේ ඉමස්. එතන යොගොස්තේ කියන්නේ යොගොෂිමස් කියලා කියන්නේ අර තමන් කරනවා කියන එක. නේ කරනවා. එතකොට මෙතනට එන්න ඕනේ කරනවා නෙමෙයි අවුරුදු 10ක්ම පාවිච්චි කරපු නිසා අවුරුදු 10ක්ම මේක භාවිත කරමින් ඉන්න නිසා හොඳටම කිලිටි වෙලා කියලා එන්න ඕනේ. යොගොස්තේ ඉමස් නෙමෙයි මෙතන යොගොරෙතේ ඉමස් වෙන්න ඕනේ. පැහැදිලි නේද? ඔව් එතන යොගොරෙතේ ඉමස්. මේක යොගොෂිමස් කියලා කියන්නේ තමන් කරනවා. යොගොසු කිලිටි කරනවා. මෙතන කිලිටි වෙනවා කියන අර්ථය එන්නේ. මේක අවුරුදු 10ක්ම භාවිත කරන නිසා කිලිටි වෙලා තියෙන්නේ කියන එකනේ. යොගොස්තේ ඉමස් කිලිටි වෙලා කියන අර්ථය එන්නේ. ඒක නිසා එතනට ගැලපෙන්නේ නැහැ. මේකේ ගැලපෙන එක ළමයි 4 වෙනි එක බලන්න. ජූසුෝ කොබොස්තේ සුකාතෝ යොගොස්තේ ශිවයිමස්තා. ජූස් එක හලාගෙන මම ජූස් එක හලාගෙන මගේ ස්කර්ට් එක කිලිටි කරගත්තා නේ. මගේ අතින්ම හැලිලා මගේ අතින් කිලිටි වුණා කියන එක මගේ අතින් උනේ කියන අර්ථය තියෙනවානේ. පැහැදිලි නේද ළමයි? ඔව් ඊට පස්සේ අනිත් ඒවලත් ගැලපෙන්නේ නැහැ බලන්න. ඊළඟට තියෙන්නේ අමේගා ෆුත්තේ යොකු යොගොස්තේ ඉනයි කරානෙමේ යොකු කවකස්තේ ඉනයි කරානේ අමේගා පුත්තේ යොකු කවකස්තේ ඉනයි කරා කන්සෝ කියන ඉරෙමසෝ. අර වැස්ස නිසා මේවා හොඳට වේලිලා නැති නිසා අර වේලුම් යන්ත්‍රයට දාමු කියලා කියන්නේ නේ. එතකොට ඊළඟට තියෙනවා කිතනකත්තනෝදේ සෝකින්ෝ යොගොස්තේ යුකාෝ ෆුකිමස්තා. සෝකින්ෝ යොගොස්තේ නෙමෙයි සෝකින් කියලා කියන්නේ අර බිම පිහදන රෙදි කෑල්නේ. එතකොට ඒක නුරස්තේ වෙන්න ඕනේ නේ. සෝකින් තෙත් කරලා පොළොව පිහදැම්මා. එතෙන්ට යොගොස්තේ ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න තියෙනවා ළමයි වගමමා. වගමමා කියලා කියන්නේ අර මුරණ්ඩු හිතුවක්කාර කියන අර්ථය දෙන වචනේනේ. ඒකට ගැලපෙන වාක්‍ය තෝරලා කියන්න ළමයි. ඉනෝවා වගමමන්දානේ 4 වෙනි එක සෙන් කොනෝ ඉනුවා වගමම දනේ මින්නනි ශිප්පෝ ෆුතේරුයෝ. ඒ කියන්නේ බලන්න හොඳ දෙයක් නේ කියන්නේ මෙයා මේ හැමෝටම නට්ටවන්නනවා. හැමෝටම නට්ටවන්නනවා කියන්නේ අර එයා වගමම ඒක චුට්ටක් ගැලපෙන්නේ නෑනේ. හැමෝටම නට්ටවන්නනවා කොහම එයා අර සුහදශීලී බල්ලෙක් කියන අර්ථය එන්නේ. එතකොට කොනෝ ඉනුවා හිතොනත්සුකොයිනේ හිතොනත්සුකොයි කියලා අපි කිව්වේ මිත්‍රශීලී හැමෝත් එක්කම මිත්‍රශීලී කියන අර්ථය තමයි එතනට එන්නේ. වගමමා කියන එක ගැලපෙන්නේ මේ පිටිපස්සේ තියෙන්නේ හොඳ දෙයක් නිසා. ටිකක් නරක දෙයක් තමයි වගමමා කිව්වහම එන්න ඕනේ නේ. ඒක ටිකක් හිතුවක්කාර ඒ වගේ අර්ථයක් නේ දෙන්නේ. වගමමාව ඉත්තේ ඔකාසංග කොමරස්සත් ඒක තමයි ගැලපෙන්නේ නේ. වගමමාවෝ ඉත්තේ ඔකාසංගෝ කොමරසෙතෙවා ඉකෙමසෙන්.
ඔය වගේ හිතුවක්කාර දේවල් කියලා අම්මව මේ අර කරදරයට අසරණ කරන්න එපා. කොමරසෙරු කියන්නේ කෙනෙක්ව කරදරයට අපහසුතාවයට පත් කරනවා කියන එකනේ. ඔය වගේ හිතුවක්කාර දේවල් කියලා එහෙම නැත්නම් මුරණ්ඩු දේවල් කියලා අම්මව අපහසුතාවයට පත් කරන්න එපා කියලා කියන්නේ නේ. බලන්න අනිත් ඒවල ළමයි චීසයිනොනි වගමමාදේ එරයිනේ. එතන අර එරයි කියලා කියන්නේ හොඳයි කියන අර්ථයක් නේ, උසස් කියන අර්ථයක් නේ. එතකොට එතන මේ වගමමා කියන එක ගැලපෙන්නේ නැහැ. චීසයිනොනි කුඩා වුණත් වගමමාදේ නෙමෙයි එතනට එන්න ඕනේ. රේගි තදශිකුතේ. රේගි තදශිකුතේ එරයිනේ. අර පොඩි ළමයෙක් වුණත් එයා හරි මේ අර ආචාරශීලී රේගි තදශී හරිම ආචාරශීලී එහෙම නැත්නම් අර හොඳ හැදියාවක් තියෙනවා. රේගි තදශී කියන එකේ තේරුම හොඳ හැදියාවක් තියෙනවා. හොඳ හැදියාවක් තියෙන නිසා එයා ගොඩක් අර හොඳයි ග්‍රේට් උසස් කියන අර්ථය තියෙන්නේ නේ. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න ළමයි අරේ දොආග අකනයි. මේ දොර ඇරෙන්නේ නැහැ. දාරේ වගමමාවෝ ශිතානෝවා. මේ දොර අරින්න බෑ. කවුද? වගමම නෙමෙයි මෙතනට එනෝනේ ඉතසුරා ඕනේ. ඉතසුරාවෝ ශිතානෝවා. කවුද මේ දඟ වැඩේ කරේ? දඟ වැඩ. දොරක් අරින්න බැරි වෙන්න වහනවා. ඒවා දඟ වැඩ කියලා කියන්නේ නේ. එතකොට එතනට ඉතසුරා කියන එක තමයි ගැලපෙන්නේ. පැහැදිලි නේද ළමයි ඒ ටික? ඔව් දැන් ඒවා හොඳට පාඩම් කරගන්න. ওই වගේ ප්‍රශ්න විභාගෙටත් තියෙනවා. ගොඩාක් දුරට මේ වගේ වචන එන්න පුළුවන්. මේ පහලින් තියෙන උත්තර ටික වෙනස් වෙලා මේ වචන එන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ටිකක් වැදගත් මතක තබා ගත යුතු වචනනේ මේකෙදි දෙන්නේ. ඒ වගේ වචන මේ හොසොන් වගේ දේවල් ගොඩක් එන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒවා හොඳට පාඩම් කරගන්නලා. අපි එහෙනම් අදට මෙතනින් ඉවර කරමු නේද? මට චුට්ටක් කතා කරන්න අපහසු නිසා අදට මේ කොටසෙන් ඉවර කරලා ඊළඟ දවසේ ඉඳන් අපි ඉතුරු ටික කරමු ලා. හරි එහෙනම් ඊළඟට ලබන සතියේ ඉඳලා සාමාන්‍ය විදියට බ්‍රහස්පතින්දා පන්තිය තියෙනවා. හරි. එහෙමනම් විනාශා උත්සකාරේ සමාදේස්තා ඔයසමි නාසයි ගම්බාතේ කුදාසයි නේ. හයි. විනාඩියක් මේ රෙකෝඩ් එක ඔෆ් කරන්න.